මේ විශේෂ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය ඉංග්‍රීසි වාක්‍ය 50ක් විතර තියෙන ලයිස්තුවක් එදිනෙදා ජීවිතයට අවශ්‍යම කරන ප්‍රායෝගික කතාබහකට හරවගන්නේ කොහොමද කියලා අද අපි කතා කරනවා. නිකම්ම වචන කටපාඩම් කරනවාට වඩා සැබෑ ජීවිතයේදී මේවා පාවිච්චි කරලා අලුත් සම්බන්ධතා ගොඩනගාගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අපි අද කතා කරන මාතෘකා පෙළගැස්ම ගත්තොත් 1. මූලික පෞද්ගලික හඳුන්වාදීම් 2. රැකියාව සහ අධ්‍යාපනය ගැන කතා කිරීම 3. විනෝදාංශ සහ රුචිකත්වයන් 4. ආදරය සහ සබන්ධතා 5. එදිනදා ප්‍රායෝගික ගනුදෙනු සහ 6 වෙනි එක ගැටලු निराකරණය සහ අනාගත සැලසුම් මේක හරියට මූලික සුහද කතාබහේ ඉඳලා ගැඹුරු ජීවන සැලසුම් දක්වා යන සම්පූර්ණ ගමනක් වගේ. හරි අපි පළවෙනි පියවරෙන් පටන් ගමු. ඒ තමයි මූලික හඳුන්වාදීම් හරහා පදනම සකස් කිරීම. අලුතින්ම කෙනෙක්ව මුණ ගැහුණාම කතාබහ පටන් ගන්නෙ කොහමද? පවුල, පසුබිම වගේ දේවල් ගැන අහන මේ වගේ ප්‍රශ්න හරියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඕනෑම තැනකදී කිසිම අමාරුවක් නැතුව කතාබහක් දිගටම අරන් යන්න ඒක ලොකු පදනමක් වෙනවා. හිතන්නකෝ කෙනෙක්ට නාඳුනන කෙනෙක්ව මුණ ගැහෙනවා කියලා. ගම්පලාත ගැන අහන එක හරිම සාමාන්‍ය දෙයක් නේ. ඉතින් are you from Colombo? එහෙමත් නැත්නම් කොළඹින්ද කියලා ඇහුවම no, I am from Kandy. අන්න ඒ වගේ පිළිතුරක් දෙන එක නිකම්ම උත්තරයක් දෙනවට වඩා කතාබහක් ඉස්සරහට අරන් යන දෙන කදිම ආරාධනාවක්. ඒකෙන් අනිත් කෙනාට මහනුවර ගැන තවත් ප්‍රශ්න අහන්න ඉඩ හැදෙනවා. මේ විස්තරවලට නිශ්චිත ඉලක්කම් එකතු වුණාම ඒක තවත් රසවත්. උදාහරණයක් විදිහට පවුලේ සමාජිකයන් 7 දෙනෙක් ඉන්නවා. ඒ වගේම සහෝදරින් දෙන්නෙකුයි සහෝදරින් 3 දෙනෙකුයි අතරින් Taman දෙවෙනියා කියලා හරියටම කියනකොට ඒකෙන් කෙනෙකුගේ ජීවිතය ගැන බොහොම පැහැදිලි චිත්‍රයක් මෙවෙනවා නේද? සාමාන්‍ය කතාබහකට මේ වගේ දේවල් වලින් ලොකු ජීවියක් ලැබෙනවා. දැන් අපි දෙවෙනි කොටසට යමු. ඒ තමයි රැකියාව සහ අධ්‍යාපනය ගැන කතා කරන අදියර. කතාබහ ටිකක් දුර දිග යනකොට ඊළඟට ස්වභාවිකවම හැරෙන්නේ මේ පැත්තට. කෙනෙක් කරන්නේ මොකක්ද කියන එක දැනගන්න එක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ ඊළඟ වැදගත්ම පියවරයි. මෙතනදී කෙනෙකුට පුළුවන් තමන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය පසුබිම කෙටි කාල රේඛාවක් වගේ හරිම ලේසියෙන් විස්තර කරන්න. තමන් බණ්ඩාරනායක මහවිද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා කියන එකත් දැන් අවන්හලක නෙවෙයි කාර්යාලයක අවුරුදු 20කින් වැඩ කරනවා කියන එකත් මේ වගේ සරල වාක්‍ය වලින් ඊටාම පැහැදිලිව අනිත් අයට තේරුම් කරලා දෙන්න පුරුවන්. කාර්යාලයක වැඩ කරද්දී හෙට වැඩට එනවාද කියලා කවුරු හරි අහුවොත් sorry I am not coming tomorrow I have some work කියලා ආචාරශීලීව බැහැ කියන පුරුවන් වීමත් sannivedaniya තියෙන ලොකු දක්ෂතාවයක්. මේ විදිහට තමන්ගේ සීමාවන් පවත්වාගෙන යන එක රැකියා ස්ථානයකදී කටයුතු කරන්න ගොඩක් පහසු කරනවා. හරි. තුන්වන කොටසින් අපි කතා කරන්නේ විනෝදාංශ සහ කැමැත්ත බෙදා ගැනීමෙන් පුදු කරුණු හොයාගන්නා විදිය ගැනයි. සම්බන්ධතාවයක් තවදුරටත් ශක්තිමත් වෙන්නේ තමන්ගේ පෞද්ගලික රුචිකත්වයන් අනිත් අයත් එක්ක බෙදා ගන්න කොටයි. මේ අධියරේ තියෙන ලස්සනම දේ තමයි තමන් ආස කරන දේවල් ගැන කතා කරද්දී භාෂාවට හරිම පෞද්ගලික අව්‍යාජ ගතියක් එකතු වෙන එක. ඒක තමන්ගේ ප්‍රියතම ගායකයා චාමර වීරසිංහ කියලා කියන එක වෙන්න පුළුවන්. රෑ කැමට ඉන්දියාප්ප වලට තියෙන කැමැත්ත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රියතම පාට රෝසනේවගේ නිල් කියලා කියන එක වෙන්න පුළුවන්. මේ වගේ පුංචි තොරතුරු වලින් කතාබහක් පුදුම විදියට රසවත් වෙනවා. ඒ වගේම තමන්ගේ අනිත් රුචිකත්වයන් ගැනත් ඉක්මනින් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පිහිනීමට හරි ශාස්ත්‍රීය සංගීතයට හරි තියෙන කැමැත්ත සතුන්ට දක්වන ආදරය වගේ දේවල් එක්කම දේශපාලනයට කිසිම උනන්දුවක් නැහැ කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කිරීම වැදගත්. පොදු දේවල් හොයාගන්නවා වගේම තමන්ගේ සීමාවන් සහ අකමැති දේවල් පැහැදිලි කරන එකත් සැබෑ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නදී අත්‍යවශ්‍යයි. හතරවෙනි කොටස ආදරය සහ සබන්ධතා ගැන කතා කරමින් තවත් පෞද්ගලික වීම. සාමාන්‍ය කතාබහකින් පටන් අරන් දෙන්නෙක් අතරේ හොඳ විශ්වාසයක් ගොඩනැගුණාට පස්සේ කතාව මේ වගේ පෞද්ගලික මාතෘකාවලට හැරෙන එක හරිම ස්වභාවිකයි. කෙනෙකුගේ සම්බන්ධතා ගැන එහෙමත් නැත්නම් පෙම්වතෙක් ඉන්නවද කියලා ඇහුවොත් no I don't කියලා බොහොම විශ්වාසයෙන් උත්තර දීලා ඊට පස්සේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරන්න සංවාදය වෙනස් කරගන්න මේ මූලාශ්‍රයෙන් අපිට කදිම මඟ පෙන්වීමක් දෙනවා. අනාගත සහකරු ගැන එහෙම නැත්නම් Taman විවාහ වෙන්න කැමති කෙනා ගැන කතා කරද්දී a simple and kind person එනම් සරල සහ කාරුණික පුද්ගලයෙක් විදිහට ඒක විස්තර කරන එක තමන්ගේ මූලික වටිනාකම් ඉංග්‍රීසි භාෂාවෙන් හරිම ලස්සනට වගේම ස්වභාවිකව ප්‍රකාශ කරන විදිහක්. අනිත් අතට දැනටමත් සැලසුම් හදාගෙන ඉන්න අයට පුරුවම් I will get married next year
ඒ කියන්නේ මම ලබන අවුරුද්දේ විවාහ වෙනවා වගේ සරල පැහැදිලි ප්‍රකාශයක් කරන්න. ජීවිතයේ මේ වගේ ප්‍රධාන සම්දිස්ථාන අනිත් අයත් එක්ක බෙදාගන්න මේක ඊටමත් සාර්ථක විදියක්. දැන් අපි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරවමු. පස්වන කොටස එදිනදා ප්‍රායෝගික ගනුදෙනු හැසිරවීම. සුපිරි වෙනදසලකදී වගේ එදිනදා කටයුතුවලදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන එක කාගේවත් උදව්වක් නැතුව ස්වාධීනව වැඩ කරගන්න ගොඩක් වැදගත්. බලන්න මේ සංවාදයේ කොච්චර ස්වභාවිකව ගලාගෙන යනවද කියලා. මුලින්ම how much is this milk කියලා කිරියකේ මිල අහලා ඊට පස්සේ can I pay by credit card කියලා ගෙවන විදිහ ගැන අහුවම අය කැමිවරයා certainly කියලා දෙන උත්තරේ මේක වෙළඳසැලකදී ඉක්මනින් කටයුතු කරගන්න අවශ්‍ය කරන කදිම ආකෘතියක්. මිල ගැන ඇහුවව ලැබෙන උත්තරය උදාහරණයක් විදියට රුපියල් 500ක් වගේ නිශ්චිත මුදලක් හරියටම අහලා තේරුම් ගන්න එක ඒ ගනුදෙනුව කිසිම පැටලිල්ලක් නැතුව ලොකු විශ්වාසයකින් ඉවර කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ දේවල් වල අයිතිය ඉක්මනින් සහ ආචාරශීලීව තහවුරු කරන එකත් මේ වගේ ප්‍රායෝගික අවස්ථාවලදී අත්‍යවශ්‍යයි. Whose phone is this කියලා ඇහුවම it is mine thanks කියලා දෙන පිළිතුර. මේක කෙටි වුණාට හරීම වැදගත් අදහස් හොමාරුවක්. ඒක අපේ ඊළඟ සහ අවසාන කොටසට හොඳ පාලමක් හදනවා. හයවන සහ අවසාන කොටස ගැටලු निराකරණය සහ අනාගත සැලසුම්. අපේ මේ විග්‍රහයේ අන්තිම අධීරයෙන් අපි බලන්නේ යම්කිසි දෙයක් වැරදුණු විට එහෙම නැත්නම් කරදරයක් වුණු වෙලාවට ඒක කියන්නේ කොහොමද ඊළඟට කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන ආකාරය ගැනයි. හිතන්නකෝ කවුරු හරි මොකද වුනේ කියලා ඇහුවා කියලා. ඒ වෙලාවට I am having a severe headache එහෙම නැත්නම් I drop my phone කියලා. ඒ කියන්නේ Tamanට තදබල හිසර දෙයක් තියෙනවා හරි දුරකථනය බිම වැටුණා හරි කියලා පැහැදිලිව කියන්න පුරලා වීම හදිස්සි අවස්ථාවකදී ඉක්මනින් උදව් ලබා ගන්න ඒක අත්‍යවශ්‍ය කාරණයක්. තවත් දෙයක් තමයි වේලාව ගැන දෙන උත්තර. බස් එකක් එනකන් ඉද්දි හරි කාර්යාලයෙන් එළියට යද්දි හරි when will you come back කියලා කවුරු හරි අහුවොත් tomorrow එහෙමත් නැත්නම් I don't know කියලා උත්තර දීමෙන් අනිත් අය බලාපොරොත්තු වෙන දේවල් මනාව කළමනාකරණය කරගන්න අපිට පුරුවන් වෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරන මොහොතේ මේ මුළු මූලාශ්‍රයෙන්ම මතුවෙන වැදගත්ම සහ දිරිගන්වන සුළු ප්‍රශ්නය අහන්නම ඕනේ. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Because I want to be fluent. Oh, භාෂාව චතුර ලෙස හැසිරවීමට අවශ්‍ය නිසායි. ඒක තමයි අවසානයේ ඉලක්කය. අද අපි කතා කරපු සැබෑ ලෝකයේදී පාවිච්චි වෙන මේ ප්‍රායෝගික ප්‍රශ්න සහ පිළිතුරු අත්හදා බැලීමෙන් ඕනෑම කෙනෙකුට ඒ ඉලක්කයට යන කෙටිම පාර හොයාගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. ඊළඟ වතාලේ අපි නාදුරනේ කෙනෙකුට කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ නිකම්ම වචන ටිකක් විතරක්ද? එමත් නැත්නම් සැබෑ සමබරතාවක් ගොඩනගන්න ශක්තිමත් පාලමක්ද? ඒ තීරණය තියෙන්නේ අපේ අතේ.